ගත්තේ තියෙන්නේ JBL වෙන ඉන්න 3310 කියන earphone එක. ඉතින් මේ earphone එක තුළ සෙලම විස්තර සහ මම මේක ගත්තේ කොහොමද මේකේ මිල ගන්න මේ වීඩියෝ එක ඇතුළත් වෙනවා. ඉතින් ඔයාලා නම් මනුටෙක් YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම පල්ලෙන් subscribe කරලා press කරලා bell icon එක තෝල් දාලා තියාගන්න. ඒතර අපි දන්න මේ වගේ tech reviews වල දිගටම නරඹන්න පුළුවන්. දැන් අපි මේකේ මුලින්ම unboxing experience එක කොහොමද කියලා බලමු. ඉතින් මේ box එක අතර ගත්ත ගමන් අපිට උඩින් JBL එකට සඳහන් කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට side එකෙන් මේ earphone එකේ name එක සඳහන් කරලා තියෙනවා. ඉතින් ඒ සමගම අපිට මේ earphone එකේ රූපයක් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ box එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේක unbox කරමු. ඉතින් දැන් මම මේක මුලින්ම paper එකකින් box එකෙන් කපා ගන්නවා. දැන් මේක open කරමු. ඉතින් අපිට මේක මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මුලින්ම අපිට ගන්න මේක මෙහෙම පැක් කරලා තියෙනවා. ඉතින් මේක earphone එකට අමතරව තවත් pieces තුනක් හම්බෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. pieces සහ papers දෙකක් වශයෙන්. ඉතින් අපි දැන් මුලින්ම මේක transparent cover එකෙන් එළියට ගමු earphone එක. දැන් අපි earphone එක පැත්තෙන් ගියාගමු. දැන් අපි pieces බලමු. ඉතින් අපිට මෙහෙම pieces බලා ගන්න පුළුවන්. ඉතින් pieces 4ක් හම්බෙලා තියෙනවා. ඉතින් මේ earphone එකට හම් වෙන මේ pieces එහෙම මෙහෙම බලා ගන්න පුළුවන්. ඉතින් මේ pieces පව හොඳ quality එකට හදලා තියෙනවා. මේ earphone එකට ටිකක් ලොකු paperwork හම්බෙලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට මෙහෙම earphone එක බලා ගන්න පුළුවන්. ඉතින් මේ earphone එක නම් jack එක ගත්තා මෙන්න මෙහෙම බලා ගන්න පුළුවන්. earphone එක ගැන කතා කරලා budget price එකකට ලැබෙන quality sound එකක් තියෙන earphone එක. පළවෙනියටම කියන්න ඕනේ මේකේ sound එක ගොඩක් clear, bass එකත් balance වෙලා තියෙන නිසා music ගන්න වගේම video ගන්න මේක හොඳයි. ඉතින් මේකේ තියෙන mic quality නිසා මේකේ call ගන්න වෙලාවට එහෙම ගොඩක් හොඳයි. ඒ වගේම තමයි මේකේ තියෙන ඉන්නේ ඩිසයින් එක නිසා කනට ගොඩක් කම්ෆර්ටබල්. ගොඩක් වෙලා පාවිච්චි කරලා කිසි ප්‍රශ්නයක් එන්නේ නැහැ. මේ earphone එකේ cable එක strong. daily use එකට ගොඩක් capable. මේකේ USB type C jack එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ earphone එකේ type C තියෙන phone වලට, laptop වලට, PC වලට සහ audio device වලට direct connect කරන්න පුළුවන්. මම මේ earphone එකට දරාසකින් මේකේ මිලුණා රුපියල් 2000ක වගේ මුදල් delivery එකත් එක්ක. ඉතින් මම මේ description එකේ link එක දාලා තියන්නම්. ඒකට ඔයාලලා ගිහින් මේ જાති earphone එකේ link එකෙන් ගන්න පුළුවන්. ඉතින් මේ JBL 3310 කියන්නේ budget category එකේ තියෙන stable technical performance තියෙන earphone එකක්. high-end audiophile earphone එකක් නැවුණත් budget range එක compute කළාම volume pro money product එකක්. ඉතින් මේ earphone එක ගැන ඔයාලත් දන්න විස්තර පහලින් comment කරන්න.
එන ඉතින් තාමත් මේ වීඩියෝ ලයික් එකක් කමෙන්ට් එකක් දෙන්න නැත්නම් තමයි ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් අතරින් එන්න